ලස්සන දවසක්. ඉතින් මේ සුන්දර උදෑසන ආදරණීය සහෝදර සහෝදරයනි, අපි මෙනෙහි කරන්න යන්නේ දෙවියන් වහන්සේගේ ආදරය සහ විශ්වාසවන්තකම ගැන කතා කරන ඉතාමත් ලස්සන වචනයක්. යෙසායා පොතේ 49 වන පරිච්ඡේදයේ 15 වන වගන්තිය. තම කිරි දරුවා අමතක කරන්නට ස්ත්‍රියකට හැකිද? තම කුසෝත් දරුවාට අනුකම්පා නොකර ඉන්නට ඇයට පුළුවන්ද? මොවුන් අමතක කළා වුවද මා නුඹලා අමතක කරන්නේ නැත. මේ වචනය දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සෙනගට දුන්නා. ඒ කාලේ ඔවුන් දුෂ්කරතා මැද සිටියා. ඔවුන්ට හිතුණා දෙවියන් වහන්සේ අපව අතෑරලා අපව අමතක කරලා කියලා. අද අපිටත් සමහර වෙලාවට එහෙම හිතනව නේද? යාඥා කළාට පිළිතුරු නැති වගේ දැනෙන වෙලාවල් තියෙනවා. බලාපොරොත්තු වුණු දේවල් ප්‍රමාද වෙන වෙලාවල් තියෙනවා. ප්‍රශ්න එක පිට එක එනකොට අපි අහනවා, ස්වාමිනී ඔබ කොහෙද? මාව අමතක වෙලාද කියලා. නමුත් අද දෙවියන් වහන්සේ පිළිතුර ඉතාමත් පැහැදිලි. අම්මා කෙනෙක් තම කිරිබොන දරුවා අමතක කළත් මම නුඹව අමතක කරන්නේ නැහැ. ලෝකයේ ශක්තිමත්ම ආදරයක් ලෙස අපි බොහෝ විට දකින්නේ මවකගේ ආදරයයි. දරුවා අඬනකොට ඇය දුවගෙන එනවා. දරුවා ලෙඩ වුණත් ඇය රෑ පුරා නිදාගන්නේ නැහැ. ඒ තරම් ආදරයක්. ඒ දෙවියන් වහන්සේ කියනවා ඒ ආදරයට වඩා මගේ ආදරය ලොකුයි කියලා. සමහර විට මිනිසුන් අපව අමතක කරයි. අපට පොරොන්දු දීපු අය ඒව කඩ කරයි. අප විශ්වාස කළ අය අපෙන් ඈත් වෙයි. නමුත් දෙවියන් වහන්සේගේ ආදරය වෙනස් වෙන්නේ නැහැ. ඔබ අද කාටවත් වටින්නේ නැති කෙනෙක් වගේ දැනෙනවද? ඔබේ යාඥාවලට උත්තර නැහැ වගේ පේනවද? ඔබේ කඳුළු කවුරුවත් දකින්නේ නැහැ වගේ දැනෙනවද? එහෙනම් මේ වචනය ඔබ වෙනුවෙන් තියෙනවා. මා නුඹලා අමතක කරන්නේ නැත. දෙවියන් වහන්සේ ඔබේ නම දන්නවා. ඔබේ වේදනාව දන්නවා. ඔබේ අනාගතය දන්නවා. ඔබ නිහඬව අඩපු කඳුළු පවා උන්වහන්සේට සැඟවුණු දෙයක් නෙවෙයි. උන්වහන්සේ සමහර විට ප්‍රමාද වෙනවා වගේ පෙනෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ කිසිදා ප්‍රමාද වෙන්නේ නැහැ. උන්වහන්සේගේ වෙලාව හොඳම වෙලාවයි. ඒ නිසා අද උදෑසන අපි අපේ හදවතේ තිබෙන සැකය අයින් කරමු. අපි මතක් කරගමු. මගේ තත්ත්වය කුමක් වුණත් මගේ දෙවියන් වහන්සේ මාව දකිනවා. මාව දන්නවා. මට ආදරය කරනවා. මාව අමතක කරන්නේ නැහැ කියන වචනය. අද දවස පුරා ඔබ මතක තබා ගත යුතු එකම එක වාක්‍යය මේකයි. මිනිසුන් ඔබව අමතක කළත් දෙවියන් වහන්සේ ඔබව අමතක කරන්නේ නැහැ කියන වචනය. ඒ විශ්වාසයෙන් ජීවත් වෙමු. ඒ බලාපොරොත්තුවෙන් ඉදිරියට යමු. මන්ද අපගේ ජීවිතය උන්වහන්සේගේ ආදරණීය හස්තයේ සුරක්ෂිතව තිබෙනවා. ඔබ ආමෙන් කියලා මේ වචනය පිළිගන්න. අපි ආඥා කරමු. ස්වාමිනී, අපිව කිසිදා අමතක නොකරන ඔබගේ මහත් ආදරයට අනේක වාරයක් ස්තුති කරනවා. සමහර අවස්ථාවල අපට ඔබ දුරස් වී සිටිනවා වගේ දැනෙනවා. එහෙත් අද ඔබගේ වචනය තුලින් අපට මතක් කර දුන් විශ්වාසයට ස්තුති කරනවා. අපගේ හදවත්වල බිය සහ සැකේ ඉවත් කරලා ඔබගේ ආදරය තුල ස්ථීරව ඉන්නට අපට උපකාර කරන්න. යේසුස් වහන්සේගේම නාමයෙන් යාඥා කරමු. ආමෙන්. සුබ උදෑසනක්. අද දවසේ ඔබ යන හැම තැනකම දෙවියන් වහන්සේගේ ආදරය සහ සමාගම ඔබ සමග වේවා. උන්වහන්සේගේ ආශිර්වාදය ඔබ සමග වේවා. ලස්සන දවසක්. යේසු පීඩයි.